ගඟට ඉනි කැපුවා වගේ එක් ගැමියෙක් බුලත් කොරටුවක් වැවීමට අදහස් කළේය. කොරටුවේ බුලත් වැල්වලට සිටුවීම සඳහා හොඳ පැල ඉනි ඕනෑ විය. ඒ නිසා ඔහු එක් දිනක් පාන්දරින්ම නැගිට ඈත කැලෑ බලා පිටත් වූයේ පැල ඉනි තොගයක් කපා ගැනීම සඳහාය. මත්දහන වනතුරුම ඔහු මහත්සේ වෙහෙස දරා හොඳ පැල ඉනි තෝරාගෙන කපා ගොඩ ගැසුවේය. අන්තිමේදී විශාල ඉනි ගොඩක් එක් රැස් වී තිබිණි. මෙච්චර ඉනි ගොඩක් මං කොහොමද තනිවම උස්සාගෙන යන්නේ? ඔහු කල්පනා කළේය. ඔහු ඉනි කපමින් සිටියේ ගම් මුරකයි. හදිසියේම ගඟ දුටු ඔහුට හොඳ අදහසක් පහළ විය. මේ ගඟ ගලන්නේ අපේ ගම මැද්දෙන්. ඉතින් මේ ඉනි ටික ඔක්කොම ගඟට දැම්මොත් ගඟේ වතුර පාරට ගඟ දිගේ නොවරදීම ගමට යාවි. ඔව් මේවා උස්සාගෙන ගිහිල්ලා නිකන් මහන්සි වෙන්න ඕනේ නෑ. ඔහු සිතුවේය. අනතුරුව ඔහු කැපූ ඉනි සියල්ලම ගඟට දැම්මේය. ඒවා ගඟේ සැඩ පහරට අසූ ගසාගෙන ගොස් නොපෙනී ගියේ. ඔහු ආපසු ගමට ගියත් පැල ඉනි නම් දකින්නට ලැබුණේ නැත.